හරි පන්තිය පටන් ගමු උත්තරයක් දෙන්න. හරි එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් දාන්න බාන්න මැසේජ් එකක් හායි හෙලෝ. හරි එදක්කොට දැන් අපේ අද මත අපි ගත්තේ දැන් අපේ රොබොටික්ස් ක්ලාස් එකේ අපි කව පටන් ගද්දිම මේකේ කොටස් දෙකක් යන්නේ. මොකද හේතුව නැත්තම් අර ළමයි මේ කම්ප්ලීට් කරගන්න බැරි වෙන දැනටත් ඇත්තටම යුනිවර්සිටි පටන් ගන්න තියෙන නිසා දැන් සමහරක් ළමයි රෙකෝඩින් බලන්න එන්නේ. හරි එතකොට අපි මේ පාරින්දල එක කොටස් දෙකකට කැඩුවා එකක් සර්ටිෆිකේට් ලෙවල් එක අනික ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ලෙවල් එක. හරි එතකොට ඔයාලට මේ පළවෙනි සර්ටිෆිකේට් ලෙවල් එක තිබ්බේ මාස 5යි. දැන් ඊළඟ එක මේකේ තියෙනවා මාස 4ක්. හරි එතකොට ඔයාලට ඒක ඉවර වෙලා කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒතර ඔක්කොම මාස 9ක්. හරි අතර විශේෂම එක තමයි ඔයාලා දැන් අපේ කෝස් එකක් කරද්දි තමයි 150 ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ. නිසා දැන් අර ප්‍රී ඉන්ජිනේරින් එකත් එක්ක යද්දි තමයි මේක 150 ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. එතකොට එහෙම යන්න. ඒතර කෝස් එක ඉවර වුණොත් ඒකේ ෆුල් පේමන්ට් එක 5000 පේ කරන්න වෙනවා. හරි. ඒතර මාස දෙකක් එහෙම කරන්න වෙයි. මොකද ප්‍රී ඉන්ජිනේරින් එක තව මාස දෙකයිනේ යන්නේ. මේ මාසේ ඊළඟ මාසෙයි. එතකොට 7300ට යන්න පුළුවන්. එතකොට ප්‍රී ඉන්ජිනේරින් දෙසැම්බර් වලින් ඉවර වුණාට පස්සේ තව මාස දෙකක් රොබොටික්ස් කෝස් එක යනවා. එතකොට 5000 දෙයක් ගෙවන්න. එතකොට ඒක කරාම තමයි ටිකක් ලොකු අයිඩියා එකක් එන්නේ ඩිජිටල් සර්කිට් ඩිසයිනින් නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් ගැන. දැන් අපි ඔච්චර දවස් ඔයාලට මතක ඇති කතා කරා පළවෙනි දවසේම 7 segment decode එකක් ඩිසයින් කරා. හරිනේ මතකයිනේ. ඊට පස්සේ 5 volt regulator එකක් ඩිසයින් කරා. හරි ඩිසයින් කරලා ඒක හැදුවා. ඒතර පළවෙනි දවස් හතරම අපිට ගියේ අර ඩිජිටල් ඩිසයිනින් පැත්තට. දැන් ඒකේ මත පදනම්ම තමයි මෙතනින් ඉස්සරහට ඔක්කොම වගේ යන්නේ. ආය ආඩුයිනෝ වල කෑලි එකක් හෝ දෙකක් වගේ තියෙන්නේ. මොකද ආඩුයිනෝ දැන් ඔයාලට කරගන්න පුළුවන්. හරි ආයි Bluetooth මොඩියුල් එක කතා කරන්න තියෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා. මං ඉස්සලා කියලා ඉන්නම්කෝ. ඒතර 7 segment decode එක අපි කතා කරා. ඊට පස්සේ 5 volt regulator එක ඩිසයින් කරා. ඊට පස්සේ අපි ආඩුයිනෝ ගැන කතා කරා. මොකද ආඩුයිනෝ කතා කරන්න නැතුව බෑ. ඔයාලට ඉලෙක්ට්‍රොනික්ස් වල නිකන් අර ඉන්ටරෙස්ටිං කතාවක් එන්නේ නැති නිසා එන්නේ LED blinking අරවා මේවා පොඩ්ඩක් night ride circuits ඒ වගේ කතා ටිකක් කරලි ඉවරලා අපි ඒකෙන් ගොඩක් දේවල් කරානේ හිතලා කරන ඒවා. හරි ඊට පස්සේ අපි කරේ 4 bit adder subtractor හැදුවා. හරි ඊළඟට ආයෙත් ආඩිනෝ ප්‍රොජෙක්ට්ස් පැත්තට තමයි ගියේ. ඊළඟට ස්පෙෂලි PCB ඩිසයිනින් කියලා දුන්නා මේ පාර. මේ නැත්තම් ඔක මේකේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකේ තියෙන මේ අන්තිම මාස හතරේ තියෙන්නේ. එතකොට ඒකට මේ තව එකක් මං ඔයාලට දාන්නම් ඒ පහුගියවට මේ මොකද මං එකක් පොරොන්දු වුණානේ PCB ඩිසයිනින් කියලා තව එකක් දානවා කියලා ඒක දාන්නම්. එතකොට ආඩිනෝ පාර්ට්ස් කරා IR සෙන්සර් එක කොහොමද මෝටර් කන්ට්‍රෝලින් එක ඩිසයින් කරන්නේ කොහොමද ඊට පස්සේ ලයින් ෆලෝ රොබෝ හදන්නේ කොහොමද කියන ඔක්කොම ටික කතා කරා. හරි එතකොට මේ ලයින් ෆලෝ රොබෝ හදලා ඉවරනාට පස්සේ හදන ඉවරයට මම දෙන්නම් කොහොමද PID කන්ට්‍රෝලින් දාන්න කියන වීඩියෝ එකක් දෙන්නම් ඒක A to Z බලන්න. ඒක මේකට තමයි තියෙන. නමුත් මම අනික් හදපු අයට ඒ වීඩියෝ එක දෙන්නම් වෙනම් බලන්න. PID කන්ට්‍රෝල් එක කොහොමද ඒකට දාන්නේ කියන එක. හරි. ඒතර පැය 3:00මාරක් විතර වීඩියෝ එකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා බලන්න. ඊට පස්සේ කෝඩ් එක වාට කරගන්න පුළුවන්. ඊට පස්සේ PID දාලත් යවන්න. හරිද? ඒතර ෆයිනල් අසයින්මන්ට්ස් ටික ඒක තමයි කියන්නේ. ඒකේ තියෙන අසයින්මන්ට්ස් ටික ඒ ටික. ඒතර ඒ අසයින්මන්ට්ස් ටික හරියට එවන්න ඕනේ. එතකොට මේ ෆොටෝස් දාලා ඒ ටික හරි ප්‍රෝටීස් වල තිබ්බන ස්ක්‍රීන්ෂොට්ස් ඒ ටික පිළිවෙලට එවන්න. ඒතර අසයින්මන්ට්ස් ටික දාලා ඇති. ඒ අසයින්මන්ට්ස් ටික එවන්න. ඒතර ඒ කම්ප්ලීට් ආයට සර්ටිෆිකේට් එක හම්බ වෙනවා. ඔයාලට කම්ප්ලීට් කරන්න තව අපි දෙන්නම් මාස 4ක් දෙන්න. හරිද? මේකත් මාස 4ක් යනවනේ. මාස 4ක් දෙන්නම් ඒ ටික කම්ප්ලීට් කරන්න. ඒ ටික කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකත් කම්ප්ලීට් කරගන්න මාස 4ක් දෙන්න ඉවර වුණාට පස්සේ. මොකද හේතුව කැම්පස් යන නිසා. ඒතර මේක මේ වෙලාවේ කරගෙන යන්න දැන් කැම්පස් පටන් ගත්තා ඉන්නවා. සතියට එක දවසයිනේ හිමීට ඕක බලාන කරන් යන්න. මේ ඇකඩමික් පාඩු කරගන්න නැතුව පස්සේ අරන් බලන්නත් පුළුවන්. එතකොට අර 5000ක් ගෙවන්න වෙනවා. ඉතින් අපිට හොඳයි ඔයාලට පාඩුයි. මේ අඩුම මේ මාස දෙක හරි අරන් බලන්න. අන්තිම මාස දෙක පස්සේ කොහොමත් ඒක 5000 නේ. ඒතර ඒක පස්සේ හරි ගන්න පුළුවන්. එතකොට ඒ වෙන ඒවාට අපි බලමු පොඩි කාල සීමාවක් දෙන්න. දැන් කැම්පස් පටන් ගන්න තියෙන හින්දා බලමු. අදාළ මාසෙදී ලෙසන්ස් ටික ගන්න අපි මාස දෙකක් විතර දෙන්නම් ඒ ටයිම් එක. හරි. මේ ඒ නිසා ඒවා ටික බලන්න.
මේ අර ඔළුවේ තියාගන්න එපා මෙහෙමයි ආයේ මේ වීඩියෝ බලන්න එහෙම එපා. ඒ බලවුවා ලියාගත්තා කරා හරිද? ඒ ඉවරයි. මොකද දැන් ඔයාලා මේක ලයිව් පන්තියකට ආව නම් ෆිසිකලි කරන ආය ගිහිල්ලා බලන්න දෙයක් නැහැ නේ. හරි නැත්තම් වීඩියෝ රෙකෝඩින්ග් සුත් ගොඩ ගහනවා වැඩි පැය දෙක දෙකමාර වගේ නේ යන්නේ. එතකොට ටිකක් තියෙනවා. හරි. right දැන් මෙතනින් පස්සේ එතකොට අපි යන්නේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ලෙවල් එකට. ඔයාලට PDF එකකුත් අපි දාලා ඇති. ඒකේ තිබ්බා මොනවද කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් මේකෙදි අපි Arduino ඇත්තටම 10%ක් විතර කතා කරන්නේ. එතනින් පස්සේ ඔක්කොම අපි සර්කිට් ඩිසයිනින් ලෙවල් එකේ ඒවා යන්නේ. එතකොට ඔයාලට ඇත්තටම ටිකක් කැම්පස් එකේ හොඳ සර්කිට්ස් හදන්න මේක ඕනේ. දැන් අතන Arduino පාර්ට් එක අයින් කරන්න බෑ. මොකද ඒකත් ඕනේ. Arduino වලින් තමයි ගොඩක් වෙලාවට යුනිවර්සිටි වල කරන්න වෙන්නේ ෆස්ට් ඉයර් වගේ. නමුත් ඉන්ඩස්ට්‍රි එකට යද්දි Arduino කියන එක අහන්නේ නැහැ ඔයාලා. ජොබ් එකකට යද්දි Arduino කොහෙවත් සඳහන්වත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට කාට හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න දුන්නොත් Arduino බෝඩ් එකක් කරන්න අවුලක් නැහැ. හැබැයි ඉන්ඩස්ට්‍රි එකේ ඒව ගන්නෙ නැහැ. හරිද? ඉන්ඩස්ට්‍රි එකේ යන්නේ එම්බෙඩඩ් සිස්ටම් තමයි යන්නේ. කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් කරන් ප්‍රෝග්‍රෑම් කරන්නේ. එතකොට ඒකේ ටිකක් හાર્ඩ්වෙයාර් ටිකක් දැනගන්න ඕනේ. Arduino කරලම හරියන්නේ නැහැ. හරි? මේක කරලා ඉවරුණාට පස්සේ ඔයාලට පුළුවන් එම්බෙඩඩ් සිස්ටම් ඔය ෆස්ට් ඉයර් වුණාට පස්සේ වගේ එම්බෙඩඩ් සිස්ටම් කෝස් එක කරගන්න. දැන් දෙකම කරන් යන යවුලක් නැහැ. එම්බෙඩඩ් සිස්ටම් ඉවරයි ගිය මාසේ. හරි. ඒකේ තව ලෙක්චර්ස් 3ක් විතර කරන්න තියෙන. එතකොට ඒක හරි. ඒක කරපුවාට ලොකු අවබෝධයක් එනවා. හරි. දැන් මෙතන මේකෙදි අපි ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එක මාස 4යි කියලා කිව්වා. ගොඩක් වෙලාවට ලෙක්චර්ස් දර මාසෙට 4 ගානේ 16යිනේ. බලමු 16ට වැඩි වෙයි. එහෙම වුණොත් මේ එක්ස්ට්‍රා වීඩියෝස් ටිකක් බලන්න වෙයි 20ක් විතර එයි. හරි. තොර ඔයාලට මාස 5ක විතර ඒවා තියෙනවා. එම්බෙඩඩ් ඇඩ්වාන්ස් කෝස් එකක් නැද්ද කියලා තියෙනවා. ඒ එම්බෙඩඩ් එක ඇඩ්වාන්ස් කෝස් එකක් තමයි. එම්බෙඩඩ් එක කොහොමත් ඇඩ්වාන්ස් කෝස් එකක් තමයි ඒක. හරිද? ඒක සර්ටිෆිකේට් ලෙවල් එකක් නෙමෙයි. කෙලින්ම 5 months මේ ඒ විදිහ එකක්. ඒතොර අපි ඒ දෙකම කම්ප්ලීට් කරපුවාට බලන්නම් මේක ඩිප්ලෝමා එකක් විදිහට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් ලෙවල් එක තියනවාද කියලා. මොකද ඒක පැය ගානත් එක්ක. හරි. දෙකම කම්ප්ලීට් කරපු කට්ටියට ඒ වැඩේ බලමු. මේ මම එක කියන්නම්. හරි. ඒ කියන්නේ රොබොටික්ස් එකයි දැන් මේකේ සර්ටිෆිකේට් ලෙවල් එක ඉවරයිනේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ලෙවල් එක එම්බෙඩඩ් එක කියන්නේ ඇත්තටම මේ කියන්නේ හය ඇඩ්වාන්ස් වගේ. හරි. එතකොට ඔය තුනම කරපු අයට ඩිප්ලෝමා එකක් ලෙවල් එකේ එකක් දෙන්න පුළුවන්. එතකොට හරි මේ මාස 5යි මේ මාස 4යි 9යි අරකයි. දෙක මාස 5යිනේ. එතකොට අවුරුදු එකකට පැනලා. හරි. එතකොට ඒකේ ඩිප්ලෝමා ලෙවල් එක දෙන්න පුළුවන්. ඒ දෙකම තුනම කම්ප්ලීට් කරපු අයට ඒක දෙන්න. ඒ සර්ටිෆිකේට්ස් තුනයි අරකට හම්බෙනවා. හරි. ඒ විදිහට කරන්න පුළුවන්. එතකොට අනික් අය පස්සේ කම්ප්ලීට් කරන්න. එතකොට එයාලට ඒ සර්ටිෆිකේට් නම්බර්ස් තියෙනවානේ. ඒක බලලා ඒක ගන්න පුළුවන්. මොකද එම්බෙඩඩ් එකත් අනිවාර්යෙන් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක හදිස්සියක් නෑ. ඒක ෆස්ට් ඉයර් ඉවර වෙලා හරි කරගන්න මේ හදිස්සි මේක. හරි. ඒතර මේවා කරාට පස්සේ ඔයාලට ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්. දැන් අර මං ඊයේත් ඔයාලට පෙන්නුවා ඊයේ හරි. ඊයේ මං ඔයාලට පෙන්නුවා මේ තියන්නේ දැන් එහෙම ඔය ඔක්කොම කරගෙන ගියපු ළමයි හදපු දේවල්. හරි. දැන් සාමාන්‍යයෙන් කැම්පස් එකට ගියාට පස්සේ දැනුත් අපේ ඉන්නවා. හරි. දැනුත් අපේ දක්ෂ ළමයි ඉන්නවා. මං කියන්නේ මේ කලින් බැච් වල කට්ටිය පෙන්නන්න අයියලක් කළා වලගේ. දැන් මේ තියෙන්නේ අර ගියෙත් මං පෙන්නුවා මේ හරි. දැන් ඊයේ අපි එන්නෝනේ අපි Python වලින් මේ නේදියක් හැදුවා කියලා. හරි. දැන් මේකේ මේ ටික් ටුක් හරි. ඒතර දැන් මේක හදලා තියෙන්නේ සම්පූර්ණ Python වලින්. හරි. දැන් ඒ ළමයා ඔගේ හදලා තිබ්බා මේ කන්ට්‍රෝල් එකත් හදලා තිබ්බා. හරි. කන්ට්‍රෝල් එක කියලා කියන්නේ මේ මම ඔයාලට පෙන්නන්නම් මේ රයිට් මේ තියෙන. හරි. දැන් සම්පූර්ණයෙන්ම මේ තියෙන. ඒතර එයා අපේ robotics and embedded system කියන දෙකටම ආවා. හරි. මේකේ කන්ට්‍රෝලර් එක හදලා තිබ්බා. ඒතර මේකේ IC හරි. දැන් මේක Arduino board එකක් ඔයාලට පේන නැති කොහෙවත් නැහැ. හරි.
සම්පූර්ණයෙන්ම ජස්ට් IC බටන්ස් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒකේ එයා හදලා තිබ්බා මේකට මේ හරි මේකට කේසින් එකකුත් හදලා තිබ්බා 3D printerයක් යූස් කරලා. තේරෙනවද? දැන් ඊට පස්සේ අපේ තව හිටියා ළමයි දැන් ඔය UK වගේ හිටිය ළමෙක් හිටියා මේ එයා ඩිසයින් කරලා තිබ්බා ඉන්ඩි ස්ක්‍රීන් එක පොඩ්ඩක් මං ෂෙයා කරන එක නවත්තලා ඒක පෙන්නන්නම්. දැන් ඒ UK වල හිටිය ළමෙක් හිටියා යුනිවර්සිටි එක එයත් එව්වා හරි ප්‍රොජෙක්ට්ස් කරලා මගේ මේ එක තැනක මේවා ටික නෑ හරි හරි දැන් මේ තියෙන්නේ හරි දැන් මේ තියෙන්නේ එයාලා හදපු එක. දැන් එයත් ඔය කෝස් එක සම්පූර්ණයෙන් කරලා ගිය. එතකොට එයාගේ ප්‍රොජෙක්ට්ස් තමයි ඔය තියෙන්නේ. මේක නම් ඔය කැම්පස් එකේ බෝඩ්ස්. මේ ටික පේනවද බලන්න? පේනවා කියන අතුස්සන් බා. රයිට්. දැන් මේ තියෙන්නේ කැම්පස් එකේ UK කැම්පස් එකේ ලැබ් එක හරි. මේ දැන් මේ තියෙන්නේ එයාලගේ අර බෝඩ්ස් සාමාන්‍ය අපේ කැම්පස් වලත් ඕවා නම් තියෙනවා. ඔයාලට ගියපුවම ওই බෝඩ්ස් සමහරක් වෙලාවට සෙට් වෙයි. ඒත් ෆස්ට් ඉයර් නම් සෙට් වෙන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ එයාගේ ප්‍රොජෙක්ට් එක. තව වීඩියෝස් කීපයක් එවලා තිබ්බා. ඒ ටික ඇත්තටම දැන් මගේ ළඟ කොහෙද දන්නේ නැහැ. ඔය සේව් කරගන්නවා. එතකොට ඔයාලට ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් ටිකක් දැන් මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට ටිකක් රයිට් හරි මේ තියෙන්නේ දැන් අර Python වලින් ඔය ටක් ටික් ටුක් ළමයි එවලා තිබ්බා. ඒකත් හොඳයි හරි. මේ අනික් අය එක ලියන්න try එකක් දෙන්න. මම ඒ ලෙක්චර් එක කොහොමත් next week ගන්නවා Monday හෝ Tuesday එදාට එන්න try එකක් දීලා එන්න ඉස්සල්ලා. මට කියලා දෙන්න ඒවා ගොඩක් තියෙනවා මේ මොකද කෝඩින්ග්ස් කියන එක ඕනේ ගොඩක්ම මේ එතකොට ඔයාලට දැන් මම ආයෙ පෙන්වන්න යන්නේ මේ අපි රොබොටික්ස් එකේ ළමයි කරපු වීඩියෝස් ටිකක් බලමු. දැන් එන්න කරන්න තියෙන ඒවට ඉස්සරහට ඔයාලට සාමාන්‍යයෙන් මේකේ එනවා කරන්න ඩිජිටල් ක්ලොක් එකක් හදන්න එනවා A to Z හරි. ඒ කියන්නේ ඔයාලා හිතලා ඒ වැඩේ කරන්න ඕනේ. හරි ඩිජිටල් ක්ලොක් එකක් හදන්න ඕනේ. දැන් ඒතර මේ තියෙන්නේ මේක හදන්න අපි A to Z ඔයාලට කියලා දෙනවා කොහොමද මේක හදන්නේ කියලා. හරි. දැන් ඉස්සරහට තියෙන්නේ මේක. කියන්නේ පැය 24 යන එකක්. මේක ටිකක් ස්පීඩ් එවලා තියෙන්නේ. මේ හරි පැය 24 ක්ලොක් එකක් කොහොමද යවන්නේ කියන එක. හරිද? ඒතර ඔයාලටම ඩිසයින් කරගන්න පුළුවන්. මේක රෑ අපි දන්නවා දැන් 23යි මේක මේ 23 කියන්නේ 11නේ. හොඳ එක්කද ඒක මේ කෙලින්ම ආව මේ මේක බලන්න 50 හරි 12 වුණා. හරි. එතකොට ඔය තියෙන්නේ මේ ඒකේ හાર્ඩ්වෙයාර් කියන්නේ සිමියුලේෂන් එක. දැන් මේ තියෙන්නේ එහෙම හදපු එකක්. හරි. දැන් පේනන IC කීයක් තියෙනවද? උඩ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12යි. හරි. එතකොට මේකේ විශේෂය තමයි මේ ඔරලෝසුවට අපිට වෙලාව සෙට් කරන්න පුළුවන්. පැය විනාඩි තප්පර. හරි. සෙට් කරලා මේක මේ පේනවා තිබුව පළවෙනිම පැය ගාන යවනවා මම හිතන්නේ පැය 24 වෙලාවෙන් තියෙන්නේ 23ට හරි එතන ඒක 24 වෙනකන් යනවා හරි මම හිතන්නේ යා ඔව් හරි ඔය තියෙන. ඒතර 11:59 ඕ හදන්න පුළුවන් ඔයාලට කැමති විදිහකට පැය 24 ඔරලෝසුවෙන් හදන්නත් පුළුවන්. නැත්නම් AM PM කියලා දාලා ඒව හදන්නත් පුළුවන්. හරි. ඉතින් ඔය වගේ ඉන්ටරෙස්ටිං දේවල් සෙට් එකක්ම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලට කැම්පස් එකේදී මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්. ඒක නෙමෙයි. මේ දැන් අර හරි ඔයාලට පේන ඇති මේ මේක ඇවිල්ලා මේ
නිකන් එකපාරට හිතෙන්නේ නැහැ මොකද්ද කියලා. නිකන් මොකද්ද සර්කිට් එකක්. හැබැයි මේක ස්පීඩ් කරකවද්දි මේ හරි මේවා සමහරක් වෙලාවට ඔයාලා කැම්පස් එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි එක්සිබිෂන් එකට යද්දි දකින්න ඇති. හරි දැන් මේ වගේ තියරි එහෙම ඉගෙන ගන්න පුළුවන් ඔය ඉස්සරහට. මේ මොකද්ද ඇත්තටම මේකේ වෙන්නේ කියන එක. දැන් මේවා සාමාන්‍යයෙන් ලෝකේ දැන් ඔය චයිනා වල වගේ ගත්තොත් ටිකක් හදලා තියෙන්නේ. හරි ඔයාලා සමහරක් වෙලාවට ඒවා දැකලත් ඇති චයිනා වල එහෙම ටිකක් හදලා තියෙනවා. හරි. ඊළඟට අ, මේක නම් ඔයාලා කරා නේද? මල්ටිප්ලෙක්සින් කියන එක වගේ කරන්න තියෙන. කියන්නේ තව තියෙනවා ටිකක් මේ හරි දොර සාමාන්‍යයෙන් ඔය මේක නම් ඒ කියන්නේ Arduino බෝඩ් එකක් පාවිච්චි කරලා කොහොමද අපි සාමාන්‍යයෙන් 230 ඒ වගේ කීපය ඒව නැච්ච ලොකේෂන් නේ. හරි අපි එතකොට මම ඔය දෙක තුනක් පෙන්නුවේ. හරි දැන් එතකොට මේ දැන් අර ඉලෙක්ට්‍රොනික් මොකද්ද මේ ඩිජිටල් ක්ලොක් එක වගේ හදන්න ඊට පස්සේ අපි අප් කවුන්ටර් ඩවුන් කවුන්ටර් හදනවා ඩීමල්ටිප්ලෙක්සර්ස් එන්කෝඩර්ස් ඩිකෝඩර්ස් මල්ටිප්ලෙක්සර්ස් ඩීමල්ටිප්ලෙක්සර්ස් ගැන කතා කරනවා. මොකද ඒවා ගැන කතා කරන්න ඕනේ තියරිස් එතනින් එහා සර්කිට්ස් හදන්න. ඊළඟට දැන් අපි එම්බෙඩඩ් කරපු ළමයින්ට මතකයිද රෙජිස්ටර්ස් කියන එක ගැන කතා කරා. එහෙම නැත්නම් Python වලදීත් මතක ඇති අපි රෙජිස්ටර් ලෙවල් එකේ ඔපරේෂන්ස් ගැන කතා කරා නේද? මතකයි අතුස්සන් බා. දැන් මතකද දන්නේ නැහැ. Python වලත් අපි කතා කරනවා රෙජිස්ටර්ස්, කෑෂ් මෙමරි. ඊළඟට මතකද? රෙජිස්ටර් එක තමයි උඩින්ම තියෙන්නේ. ඊට පස්සේ කෑෂ් එක හරි කෑෂ් මෙමරි L1 L2 L3. ඊට පස්සේ තමයි RAM එක ඊට පස්සේ hard disk එක. එතකොට රෙජිස්ටර් එක තමයි cost එක වැඩිම. හරි එතකොට මේ කොස්ට් එක වැඩි. හරි ස්පීඩ් එක හොඳටම වැඩි. රෙජිස්ටර් එකක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න අපි ෆ්ලිප් ෆ්ලොප්ස් ගැන ඉගෙන ගන්න ඕනේ. දැන් ඊළඟ දැන් හෙට පටන් ගන්නවා අපි මේ පාඩම් ටික. එතකොට ෆ්ලිප් ෆ්ලොප්ස් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න ඕනේ A to Z. හරි දැන් A level වල ෆ්ලිප් ෆ්ලොප්ස් නෙමෙයි අත්‍තරම කතා කරලා තියෙන්නේ. A level වල නම තිබ්බට ඒක ලැචස් කතා කරලා තියෙන්නේ. ඒතර සම්පූර්ණයෙන් ෆ්ලිප් ෆ්ලොප්ස් වර්ග හතරක් තියෙනවා. මේ එකින් එක කොහොමද යන්නේ ඒ වගේ තියරි A to Z ඉගෙන ගන්න ඕනේ. හරි ඒවා ඉතින් මහන්සියලා අපි හදලා තියෙනවා. ඔයාලට තියෙන ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඒක ඩිසයින්ස් කරන්න පුළුවන්. හරි ඔක්කොම කියලා දෙනවා. මේ වගේ සමහරක් ටිකක් අර මේකට වඩා ටිකක් වෙනස්. හරි ටයිමින් ඩයග්‍රෑම් කියලා තියෙනවා. මේ ඒ වගේම පටන්ගෙන ගියාට පස්සේ අපිට පුළුවන් මේ වගේ මේ ඩිසයින් කරන්න එක එක ඒවා කියන්නේ. හරි ඒ කියන්නේ දැන් මෙමරි සර්කිට්ස් හදන්න පුළුවන්. දැන් අපි ඔච්චර වෙලා හැදුවා වගේ මෙමරි සර්කිට්ස් නැහැ. ඒ කියන්නේ ඇඩර් සර්කිට්ස් උයි මම ඊට පස්සේ ඔයාලට දැම්ම තව වීඩියෝස් දෙකක් කම්පැරේටර් එකක්. කම්පැරේටර් එක වීඩියෝස් බැලුවා ඇතොස්සන් බා. ඔය දැම්මේ නිකන් නෙමෙයි හරිද මට ගොඩාක් ඒවා කරන්න තියෙනවා මේ ඔයාලට නොලෙජ් එක ඕන නිසා දැම්මේ නැත්තම් එහෙම කරන්න ඕනේ නැහැ. කම්පැරේටර් වීඩියෝස් බැලුවා ඇතොස්සන් බා. කම්පැරේටර් එක බැලුවේ නැද්ද? දැන් ඒක තමයි අර මගේ ළඟ තියෙන ලොකු මේ ලොකු එක. දැන් මෙන්න මේ මම ඔය ඔයාලට පහුගිය දවස්වල පෙන්න දැඟලුව එක මෙන්න මේ කම්පැරේටර් එක. දැන් මේක හදන විදිය සාමාන්‍ය අපි සර්ටිෆිකේට් එකේදී කරන්නේ මේ මේක කොහොමද හදන්නේ කියන එක තමයි අන්තිමට ගිය මාසේ වීඩියෝස් දෙකේ දාලා ඇත්තේ. ඒතර මේක බලන්න. මේකේ PCB ඩිසයිනින් එකයි බලමු අපි ටිකක් 4 bit adder එකයි subtract එකයි මේකයි එකේම ඩිසයින් කරගෙන ගෙන්නන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් ඔයාලා මේ PCB ටික අපි එවන්නම් බලමු charge කීයක් යයිද කියලා. හරි එක PCB එක ඩිසයින් කරන්න.
එතකොට කුරිය මොකද PCB එකක් ඔයාලට තනියම ගෙන්නන්න අමාරුයි හරිද නිකන් 10000 වත් යයි මේ වැඩ ටික කරලා ගෙන්නන්න. හරි. නමුත් ඕක ඔක්කොලාම දාලා ගේනකොට ටිකක් බෙදිලා යනවා රුපියල් 2000ක් විතර වෙයි. PCBs කීපයක් ගන්න පුළුවන් ඒ හරි. එතකොට ඉස්සෙල්ලා ආසාවට එහෙම එකක් කරන්න. මම දැන් එහෙම තමයි හිතන් හිටියේ අපි අර දැන් මේ PCB සුද්ද අපි ගහලා ගෙන්නවුවේ මේ ඒ වැඩේ කරන්න තමයි. දැන් මේ PCB එකේ තියෙනවානේ 4 bit adder subtractor. දැන් අපි බලාපොරොත්තු වෙමු ඊළඟ මාසෙදී මේ වැඩේ කරන්න. මම මගේ ඉන්නවා මේක හදපු ස්ටුඩන්ට් එයාටම කියලා අපි මේකයි ඒකෙම අරක adder subtract එකේම කම්පැරේටර් එකක් දාගමු. එතකොට ඔයාලට ටිකක් පොඩි ඉන්ටරෙස්ටිං වැඩක් තියෙනවානේ මේකේ අදාළ ඒවා සෝල්ඩර් කරගන්න ඔයාලා. අපි ඒක අදාළ ඒවා ටික සෝල්ඩර් කරන්න තියලා අවශ්‍ය ටික සෝල්ඩර් කරලා ගෙන්නමු. මොකද රෙසිස්ටර්ස් LED ටිකක් අපිට සෝල්ඩර් කරන්න අමාරුයිනේ. අමාරු නෑ පුළුවන්. නමුත් මේක අර කම්පැක්ට් තියෙනවා මේ PCB එකක් ගහලා ගෙනාවොත්. හරි. එතකොට ඔයාලට පොඩි මොටිවේෂන් එකකුත් හම්බෙනවා මාත් මෙහෙම එකක් කවදා හරි කරන්න ඕනේ කියන එක. හරි. දැන් මේ තියෙන්නේ adder subtract එක අපි කලින් පෙන්නුවානේ. ඒකට ඒක USB-C තමයි power දීලා තියෙන්නේ. අර 5 volt regulators දැන් ගොඩක් වෙලාවට use වෙන්නේ නැහැ C. නමුත් ඔයාලට theory එක වැදගත් නිසා තමයි කියලා දුන්නේ. අපි advanced certificate එකේදී බලමු තව තියෙනවා මේ converters වගේක් සාමාන්‍ය battery voltage එක කොහොමද up කරන්නේ boost කරන්නේ වගේ දේවල් තියෙනවා. හරි. එතකොට ඒ ටික බලමු. හරි. ඉතින් වැඩ තියෙනවා මේ ඔයාලගේ උනන්දුව මත තමයි ඒව යන්නේ. ඉතින් මම සාමාන්‍ය ලංකාවේ මෙහෙම කෝස් එකක් නැහැ. හරි. ලංකාවේ රොබොටික්ස් කියලා කරන්නේ ආඩුයිනෝම තමයි උගන්වන්නේ. A to Z ආඩුයිනෝ උගන්වන්නේ. හරි. ඒතර මම ඔයාලට උගන්වලා තියෙන ආඩිනෝ ටිකෙන් ඔයාලට ඕන දෙයක් දැන් ගොඩ දාගන්න පුළුවන්. දැන් ඔයාලට දෙයක් හොයලා බලලා ඉගෙන ගැනීමේ හැකියාව ඔතනින් ඇවිල්ලා තියෙනවා. ආඩුයිනෝ දැන් අපි හිතමුකෝ සමහරව කරලා නැහැ කියලා. අවුලක් නැහැ. දැන් ජස්ට් ඒක බලලා ඔයාලට ඒක තේරුම් අරන් කරන්න පුළුවන් ලෙවල් එක එන්න ඕනේ. හරි. නැත්තම් ආඩුයිනෝ වල තව ගොඩාක් ඒවා තියෙනවා. දැන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ Bluetooth module එක ගැන ඉගෙන ගන්න. මම කියලා දෙන්නම් වෙලාවක. Bluetooth module එක ඊට පස්සේ තව වෙනම lectures දෙකක් විතර තියෙනවා. ඒ දෙකත් කියලා දුන්නාම ඔයාලට ඕන Arduino module එකක් ගොඩ දාගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලා එදිනෙදා projects කරනවා නම් සාමාන්‍යයෙන් Arduino එකක් අරන් ඊට අදාළ sensors ටික අරන් project එකක් කරන එක තමයි ලේසිම සහ පහසුම විදිහ. නමුත් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී අපිට ඒ වැඩේ කරන්න බෑ. මොකද දැන් අපි ඩිසයින් කරපු motor control එක එහෙම ඇත්ත ලෝකේ රොබෝලට දාන්න අමාරුයි. මේක කරන්න කලින් කෝස් එක කරන එක අනිවාර්යද කියලා තියෙනවා. දැන් මේක කරන්න කලින් ඔයාලා අර කලින් කෝස් එක කරලා ඉන්න ඕනේ. මොකද දැන් ගොඩක් ළමයින්ට මේ ඒ කලින් එකේ නොලෙජ් එක නැත්තම් මේක අල්ලගන්න අමාරු සීන් එකක් තියෙනවා. එහෙම කවුරු හරි කරන්න ඉන්නවා නම් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එක මට පොඩ්ඩක් අහන්න. එයාලා ඩිජිටල් ඩිසයින් පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් කේස් එකක් නෑ කියන්නේ. මේ කෝස් එක කරන්න ඉතුරු මාස 4 කරන්න අර කලින් සබ්ජෙක්ට්ස් ටික කරලා තියෙනවා. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ආඩුයිනෝ නැතත් අවුලක් නෑ. ආඩුයිනෝ සම්බන්ධ මේකේ නෑ. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් සම්බන්ධ නොලෙජ් එක තියෙන්න ඕනේ. හරි. මේ එහෙම නැතු වුණොත් මෙතනින් එහා කෑල්ල කරන්න බෑ ඇත්තටම. හරිද? ඒකයි මේක ෆ්ලෝ එකකට හදලා තියෙන්නේ. දැන් ඇත්තටම කෙලින්ම අරගෙන ආඩුයිනෝ පාර්ට් එක අයින් කරා නම් අපිට තව ලෙක්චර්ස් 6ක් විතර දාගන්න තිබ්බා. නමුත් දැන් 100%ක් විතර ළමයි තමයි ආඩුයිනෝ දන්නේ. ඒත් හොඳටම දන්නේ නැහැ දැන් සාමාන්‍යයෙන් රොබොටික්ස් වල අර මොකද්ද මෝටර් ඩ්‍රයිවර් මොඩියුල් එක ඩිසයින් කරන්න දන්නේ නැහනේ. ඒක අරන් ගියුවා වැඩ කරා. ඇයි දැන් එහෙම එකක් හදලා තියෙන්නේ? එහෙම එකක් ලෝකේ නැති වුණොත් හදාගන්නේ කොහොමද? එහෙම අවබෝධයක් නැහනේ. IR සෙන්සර් එකත් හදාගන්න දන්නේ නැහැ. තිබ්බ එක ගැහුවා වැඩ කරා. එහෙම බෑ. දැන් ඔයාලට එතන අපි කියලා දීලා තියෙන්නේ කොහොමද මෝටර් ඩ්‍රයිවර් මොඩියුල් එක හදන්නේ A to Z කියලා දීලා තියෙනවා. හදන්න කිව්වා. ඒක හදන්න ඕනේ නැහැ. කඩෙන් ගන්න තියෙන්නේ. හරි. ඇයි ඒකට ඒ දේවල් එන්නේ ඔක්කොම ඉගෙනනවා. හරි. ඇයි ඩයෝඩ්ස් එන්නේ? ඔයාලට පෙන්නුවත් එක්කනේ ඇයි ඩයෝඩ්ස් එළියෙන් ගහලා තියෙන්නේ. හරි. ඒ විදිහට. දැන් ඔයාලට ඒවා ඉගෙන ගත්තාම මේ තව ගොඩක් ඒවා තියෙනවා. පවර් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම මේකේ නෑනේ. මේ ඔයාලට කැම්පස් ඉගෙන ගන්න පුළුවන් වෙයි. දැන් එහෙම ගන්නන්න ගියොත් තව ගොඩාක් එනවා. හරිද? එහෙනම් ඔයාලා මතක තියාගන්න මම මේ හදලා තියෙන විදිහ හරියටම ඉගෙනගෙන යන්න ඔයාලට කැම්පස් එකේ next level projects කරන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මම පෙන්නුවේ ඒකයි. ඔය දැනට කැම්පස් වල ළමයි කරලා තිබ්බ ඔය ළඟදි කරලා තිබ්බයක් ඔය පෙන්නුවේ මේ ළඟදිත් නේ මේක ටිකක් පරණයි. මේ එහෙම. හරි. තව තියෙනවා එක එක තැන්වල මම සේව් කරලා මේ පුළුවන් කරන්න. හරි දැනටත් බැච් එකේ ඉන්නවා හොඳටම වැඩ කරන ළමයි. ඒතර බය වෙන්න දෙයක් නැහැ ඔයාලා.
මමවත් ඔයාලා ඔය දැන් මමවත් මම ඔයාලට උගන්වලා තියෙන්නේ. ඔය ලෙවල් එක මටවත් කැම්පස් අවුට් එද්දි ඇත්තටම බෑ. දැන් ඔයාලා දැකලා තියෙනවනේ මේකේ PCB ගහනවා. හරිද? නීට් එකද සර්කිට් එක බ්‍රෙඩ් බෝඩ් වල මේ ඩොට් බෝඩ්ස් වල හදලා තියෙනවා. එහෙම ඒවා අපි දැකලා තිබ්බේ නෑ. හරි? එතකොට ඔයාලා දෙයක් දැක්කහම ඔයාලට තේරෙනවා යන්න ඕන තැන. ඔයාලට සාමාන්‍යයෙන් දැන් යුනිවර්සිටි එකේ ඉන්න ළමයි කිව්වෙත් ඒකයි සාමාන්‍යයෙන් ලෙක්චර් එකක් උගන්වගෙන යද්දී ඔය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම ගොඩක් වෙලාවට ඒ සබ්ජෙක්ට්ස් වල මුලදිම දෙන්නේ ප්‍රොජෙක්ට් එක. අපි කැම්පස් ඉන්න කාලෙත් දුන්නේ එහෙම. හැබැයි මාස 4 ඉවර වෙනකම් අපිට ඩිසයින් එක කරන්න තේරෙන්නේ නැහැ. මොකද සතියකට දෙකකට කලින් නේ සබ්ජෙක්ට් ඉවර වෙන්නේ. ඒතකොට ඒ ඔක්කොම සබ්ජෙක්ට් ඉගෙන ගන්න ඕන ඩිසයින් එකක් කරන්න. ඒතකොට ඩිසයින් එකක් හිතන්න කලින් එක්සෑම් එනවා. හරි. ඒතකොට සාමාන්‍යයෙන් කැම්පස් වල දන්නේ උන් ටික තමයි ඔය ඩිසයින්ස් ටික කරන්නේ දඩි පිටි ගාලා. ඒතකොට අනික් බහුතරය 90%ක්ම කරන්නේ කරපු යෝන්ගේ ටික එක බලලා ඒක කොපි කරලා මොන හරි කරනවා. දැන් සාමාන්‍යයෙන් කරන්නේ chat GPT එකට දැම්මා ඒ කියන විදිහට මේ ටූසෙට් හැදුවා. ඒක සබ්මිට් කරා. වෙන්නේ මොකද්ද තේරෙන්නේ නැහැ. අලුත් ඩිසයින් එකක් දුන්නොත් බෑ. ආය chat GPT හරි AI එකක් හරි ඕනේ. ආය ඩිසයින් එකක් දුන්නොත් ආය AI ඕනේ. මොකද ඒකට අපි කියන්නේ අර කෑලි අලවලා හදනවනේ. එහෙම බෑ. කියනවා ඔයා තියරි දන්නවා නම් ඔයාට ඩිසයින් එක කරගෙන යන්න පුළුවන්. හිර වෙන තැන්වලදී AI සපෝට් එක ගන්න පුළුවන්. ආය හදාගෙන යනවා හිර වෙනවා AI සපෝට් එක ගන්නවා. හරි? ඊට පස්සේ ඔයාගේ ෆුල් එක AI එකට දාලා දාන්න. එතකොට එයා කියනවා මොන තැන්වලද වැරදි තියෙන්නේ කියලා. එතකොට ඔයාගේ ප්‍රොජෙක්ට් එක ඔයා A to Z ඔයා දන්නවා. එතනින් මේක වෙන්නේ මෙතනින් වෙන්නේ මෙහෙම හිර වෙන කෑල්ලක් තියෙනවා. AI එකට දීලා උත්තරේ ගත්තා. ඒක ඇඩ් කරා. හරි? එහෙමයි යන්නේ. AI සපෝට් එක ගන්න එහෙම. දැන් කරන්නේ එහෙම නෙමෙයි. gediya පිටින් මේ AI එකට දෙනවා. වැඩේ කරනවා ප්‍රොජෙක්ට් එක ඉවරයි. ඕක ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිනිස්සු දන්නවා. ඔයාලා හිතන්නේ දන්නේ නැහැ කියලා. දැන් ගොඩාක් වෙලාවට වෙන්නේ කැම්පස් යනවා ඩිග්‍රී එක කරනවා එළියට යනවා අපිට ජොබ් එකක් දියව් කියලා ඉන්නවා. ඩිග්‍රී එකක් තිබ්බ ගමන් ජොබ් එකක් දෙන්නේ නැහැ. මොකද්ද රික්වයර්මන්ට් එක? ඉන්ඩස්ට්‍රි එකට හැදිලා තියෙනවා රික්වයර්මන්ට් එකක් එයාලගේ ඉන්ඩස්ට්‍රි එකේ හරි. එයාලට ඉන්කම් එකක් ගන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එක. ඒතර එයාලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් විකුණනවා. ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට් එකක් විකුණනවා. එහෙම නැත්නම් එයා සර්විස් එකක් විකුණන්නේ. හරි? එක්ක ප්‍රොඩක්ට් එක හිතන්නකො software කම්පැනියක් නම් එයාලා සර්විස් එකක් නේ දෙන්නේ. දැන් හිතන්න කම්පියුටර් කරන ආයතනයක් ඉන්නවා. එයාලා තමයි දැන් eBay නෑ හදන්නේ නෑ නෝලා. Amazon හරි AliExpress ගන්නකො. AliExpress කියන්නේ ඒකෙන් තමයි අපි ඕඩර් එකක් දැම්මහම ඒ වැඩ ටික වෙන්නේ නේ. ඕඩර් එකක් දැම්මහම ඒකේ අපේ ගාණ කැපෙනවා. ඊට පස්සේ අදාළ ආයතන AliExpress එකට යම් ගාණක් යනවා. ඊට පස්සේ අදාළ කවුද? සෙලර් ඉන්නේ. එයාට ඒක යනවා මෙන්න ඕඩර් එයාව එහෙම. එතකොට ඒවා මේන්ටේන් කරන්න ඕනේ. හරි? වෙබ්සයිට් හදනවා කියලා නිකන් සාමාන්‍යයට ඒවා හදන්න බෑ. අයි එකපාර එන්න ඕඩර් ටිකක් එනවා. හරිද? එතකොට ඒවා හැන්ඩල් කරන්න ඕනේ. ඒවා ක්‍රෑෂ් වෙන්න බෑ. හරියට A to Z යන්න ඕනේ. දැන් ඒවට සර්විස් දෙන ආයතන ඉන්නවා. ඒවා තමයි සර්විස් කියලා කියන්නේ. ඒතර එයාලා කෝඩින්ග්ස් කරන්නේ, ඒ වගේ ස්පීඩ්ස් බලනවා, එක එක බග්ස් මේවා කරනවා. ඒක සර්විස්. ඒතකොට ඒවා කරන්න නම් නිකාම්ම මේ කෝඩ් එකක් AI වලින් ලියලා අරගෙන පාස් වෙච්ච ළමයි වැඩක් නෑ එයාලට. එයාලට ඕනේ ඒවා ඔප්ටිමයිස් වෙන විදියට හිතලා වැඩක් කරන ළමයි. දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් Google වල හරි Facebook වල හරි එයාලා මේ එක්සෑම් වගේ තියලානේ ගන්නෙ. හරි එයාලගේ ඒතර වෙනම ප්‍රොසීජර් එකක් තියෙනවා ටෙස්ට් තියෙනවා ඒ එතනින් කරලා තමයි ගන්න. ඒතර එයාලට හොඳම ක්‍රීම් එක වගේ ගන්න පුළුවන්. ඔයාලට ඒ වගේ එකට යන්න පුළුවන් නම් සුපිරි. හරි. ඒතර ආයෙ වෙන බිස්නස් කරන්න ඕනේ නැහැ. ඩොලර් 10,000 15,000ක් විතර හම්බෙනවා. හරි. රිමෝට්ලි කරා නම් එහෙම මේ ලංකාවේ ඉඳලා කරා නම් එහෙම මාර සල්ලි. දැන් ඇමරිකාවේ ගිහිල්ලා ඩොලර් 5,000ක් හම්බුනට නැහැ ලක්ෂ 15යිනේ. ඩොලර් 10,000ක් හම්බුනට නැහැ ලක්ෂ 30යි. ඒ රටට ඩොලර් 10,000 කියන්නේ මෙහෙ එහෙල්ලා මෙහෙ බැලලා දියනවා. ඒ වගේ ගාණක් ලොකු වෙන්නේ ලංකාව වගේ රටක නිකන් ආසියා රටක හිටියොත්. දැන් ඒකනේ සාමාන්‍යයෙන් ඩොලර් 1,100 කියන එක නිකන් වටින්නේ. මේක තමයි ස්ටාර්ටින් වගේ සැලරිය අපේ වගේ රටවල් වලට කට්ටියට ගෙවන්නේ. USD 1,100ක් කියන්නේ ලක්ෂ 3යි ගාණක් එනවා. ඒක ඩොලර් 2,000 විතර වුණොත් කෙලින්ම ලක්ෂ 6කට විතර එනවනේ. නමුත් එහෙ රටවල් වල සාමාන්‍යයෙන් USD 5,000 වගේ තමයි ස්ටාර්ටින්. ඒකත් නිකන් මේ නම පොඩිම ගාණ වගේ. ඒ රටේ. ඒතර ඒ වගේ එකක් ඔයාලට මෙහෙ ඉඳලා ගන්න පුළුවන් හොඳ ස්කිල් එකක් තියෙනවනේ. දැන් හැම වෙලේම මතක තියාගන්න රැල්ලට යන්න එපා අනික් අය ඔහේ යයි. හරි? දැන් ඔයාලට ඒකයි අපි Python එක A to Z කරලා තියෙන්නේ. දැන් මේ පාර මම Python එකේ දැන් මේ මාසේ ඔයාලට ප්‍රොජෙක්ට්ස් කීපයක් දෙනවා. තව ටිකක් අපි දැන් හැම අවුරුද්දකම අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යවනවා ළමයිව. දැන් මේ පාර ප්‍රොජෙක්ට්ස් එකක් දෙනවා. දැන් මමත් ඒවා ලියනවා. හරිද?
දැන් මමත් ඒවා ලියලිය තමයි හිතන්නේ කොහොමද ළමෙක් මේක හිතන්නේ මෙහෙම දායිද අර එහෙම දායිද කියලා. ඒතකොට දැන් මම කරන ගමන් මට මතක නිසා මට ඒක කරන්න පුළුවන්. දැන් ඊළඟ අවුරුද්දේදී මට ආයෙ ඔක අමතක වෙයි ආයෙ මං කරන්නේ නැහනේ. ඒතර ඔයාලට වාසි දැන් මම මේ ප්‍රොජෙක්ට්ස් කරනවා මෙන්න මේවා තමයි ඇප්ලයි වෙන්නේ මෙහෙම මෙහෙම හිතන්න කියලා දෙනවා. ඒතර ඔයාලට දඩ ප්‍රොජෙක්ට්ස් හිතන්න පුළුවන්. හරි? ඒතර රොබොටික්ස් වලත් එහෙමයි එම්බෙඩඩ් වල එහෙම ඉස්සරහට යද්දි කෝඩ්ස් ලියන්න ඕනේ දඩාර කෝඩ්ස්. ඒතර ඒකට බ්‍රේන් එක හැදෙන්න ඕනේ. AI එකට දීලා ගත්තට තේරුමක් නැහැ. ඒක ඔප්ටිමයිස් කරන්න තේරෙන්නේ නැහැ නේ යාට. හරි? ඒතර ඔයාගේ ඔළුවෙන් තමයි වැඩේ කරන්න ඕනේ. දැන් ඒක හැදෙන්නේ මෙන්න මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ටික ඔය ටික කරන්න ඕනේ. හරි? මේ එතකොට ඒකේ අපි ඒ ටික කරගෙන යනවා. ඔයාලා මතක ඇතුව කැම්පස් එකේ වැඩ තිබ්බට කමක් නැහැ මේ හිමීට ඒ ටික කරගෙන යන්න. මොකද මේ හරි? ඒ කියන්නේ තියරිත් එක්කම උගන්වන්නේ නැත්තම් දැන් සාමාන්‍යයෙන් කවුන්ටර් ඩිසයින්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට කරනවා ෆ්ලිප් ෆ්ලොප්ස් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ බිඳුව 1 2 3 ආයේ බිඳුව හරි. ඒ කියන්නේ බිඳුව 1 2 3 අපි හිතමුකෝ නිකන් 10ට යනවා කියලා බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 ආයේ බිඳුවට එන්නේ. බිඳුව 1 2 3 4 5 6 7 8 9 10. ආයේ බිඳුවට එනවා. බිඳුව 1 2 3 4 5 6 7 8 9 බිඳුව. මේවට අපි කියනවා අප් කවුන්ටර් කියලා. හරි? ඒතර අප් කවුන්ටර්ස් ඩිසයින් කරන්න දැනට අපි යූස් කරේ මොකද්ද? Arduino board එකක්නේ. එතකොට 7 segment display drive කරන්න Arduino board එකක් ගත්තොත් අඩුම board එකත් රුපියල් 900ක්වත් වෙනවනේ. හරි? ඌණ board එකක් ගත්තොත් 2000ක් විතර වෙනවනේ. එහෙම ඕනේ නැහැ. මේවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින්ම පුළුවන් කරන්න. හැබැයි මෙමරි තියෙන්න ඕනේ. කියන්නේ බිඳුවේ ඉඳලා එකට යන්න ඕනේ. එකේ ඉඳලා දෙකට යන්න ඕනේ. හරි? ඒවා තමයි අපි ඉස්සරහ තියරි කතා කරනවා. එතකොට කොහොමද සර්කිට් එකට මෙමරි පාර්ට් එකක් ඇඩ් කරන්නේ? දැන් ලයින් ෆලව රොබෝ හදන්න පුළුවන් Arduino board සයින් කරලා. කෙලින්ම මෙමරීස් දාලා කියන්නේ ඩිජිටල් IC ඔය AND gates, NOR gates, flip flops දාලා හදන්න පුළුවන් අපිට සම්පූර්ණයෙන්ම ලයින් ෆලව රොබෝ. හරි? මේ තියෙන්නේ එහෙම හදපු එකක්. දැන් මේක හදන්න තියරි නැතුව බෑ. හරි? දැන් මේකත් අපේ කැම්පස් මේකට ආව ළමෙක් හදපු එකක්. එයා තමයි මේ කම්පිටිෂන් එක වින් කරලා තියෙන්නේ. එතකොට දෙවෙනි තැනට වඩා මෙයාගේ දෙගුණයක් ස්පීඩ් කිව්වා. ඒ කියන්නේ මෙයා තප්පර 10න් ඉවර කරා නම් දෙවෙනි තැන තප්පර 20ක් ගිහිලා තියෙනවා. හරි. ඉන්න බලමු ඒක පස්සේ මම ඒක ඇත්තටම මේකට ඇඩ් කරේ ඒකටින් පස්සේ අපි බලමු ඒකටසත් මේකට ඇඩ් කරලා තියෙනවා මේ කොහොමද එකක් ඩිසයින් කරන්න කියලා. right. ඒක තමයි මේ තියෙන්නේ. හරි ඒක තමයි මේ තියෙන්නේ මේකේ ලයින් ෆලෝවර් රොබෝ කෙනෙක් කියන්නේ හැබැයි පට්ටම ස්පීඩ් යනවා කිසිම Arduino board එකක් නැහැ. හරි. ලයින් එකෙන් පිට පැන්නත් ගන්න පිට පැන්නත් ආයෙ එනවා ඒක. හරි ඔච්චර ස්මූත් යවන්න බෑ අපි හදන ලයින් ෆලෝ රොබෝවත්. මේක ස්මූත් යනවත් එක්ක. හරි. ඒතර ගොඩක් ළමයි කම්පිටිෂන් ගිහිල්ලා වින් කරලා තිබ්බ දැන් මේ හරි. ඒතර PID දාන්න ඕන ඔයාලා. හරි. මේ PID දැම්මොත් මේ ලෙවල් එකට ගන්න පුළුවන්. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේ ලෙවල් එකට හදන්න ඕනේ. හරිද? පේනවනේ. මේක නිකන් ස්මූත් බබා වගේ යනවා. හරි. ඔයාලට ඒ ආතල් එක ගන්න ඉතින් ඒක හදන්න ඕනේ. මම නම් කියන්නේ ඒක හදන්න. හරි. මේ ඒතර මේ අපේ පන්තියාව ළමයි දැන් මේක ඇවිල්ලා අපේ කවුද කොළඹ වර්ක්ෂොප් එකට ආවා යා. හරි. මේ ඒතර එයාලා කිව් එකත් මතක ඇතිනේ Python වල කෝඩින් කරපු නිසා තමයි ඒ වගේ එකක් අමාරුව හිතලා කරන්න පුළුවන් උනේ. නැත්නම් ඉතින් මෙහෙම තමයි. නැත්නම් ඉතින් ඔයාලට වෙන්නේ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒව ගැන මං හොයන්නේ.
ඒක දන්නේ නැහැ. ඒවා ගැන දන්නේ නැහැ. ඒ ගැන හොයන්නෙත් නැහැ. මම කිව්වෙත් නැහැ මම එහෙම දන්නේ නැහැ. මම ඒක ගැන දන්නේ නැහැ. මම ඒක ගැන හිතන්නෙත් නැහැ. ඒක මම දන්නේ නැහැ. අපි ඒක දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක. දන්නේ නැහැ අපි ඒක දන්නේ නැහැ ඉතින්. ඒවා අපි කියන්නේ නැහැ. අපිට කියන්න ඕන කමක් නැහැ. දන්නේ නැහැ. ඉන්නේ පරිස්සම්. හරිද? නැත්තම් ඔයාලට දැන් වෙන්නේ ඇත්ත ඔය වගේ වැඩක් කරන්න තමයි. කියන්නේ ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ලා නැත්තම් ප්‍රොජෙක්ට් එකේදී ඇහුවොත් දැන් ඔයාලා උලන්නේ නැහැ හරි. මේ වෙන්නේ ඔය වැඩේ තමයි. හරි. දැන් අපි යන කැම්පස් යන කාලෙත් එහෙම හිටියා ගොඩක් අය. මොකද මේක ඇවිල්ලා පොතේ දැනුමෙන් නෙමෙයි මේක සම්පූර්ණ ප්‍රායෝගික කරලා එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. හරි. ඉතින් මම ඇත්තටම ඔයාලට වග කියනවා සහ ගැරන්ට් කරනවා ඔයාලා මේ ටික හරියට කරලා ගියොත් කැම්පස් එකේ next level projects කරන්න පුළුවන්. හරිද? කැම්පස් එකේ තියෙන supreme projects කරන්න පුළුවන්. LinkedIn දාන්න, LinkedIn අනිවාර්යෙන් Facebook යනවා වගේම මේක අප්ඩේට් එකේ තියාගන්න. හරි? දවල් මේ කරගෙන යන assignments ඒකට දාන්න. දැන් මේ සති දෙකෙන් දෙකට හරි දාන්න. හරි? සතියෙන් සතිය දා ඉවර වෙනවනේ. සති දෙකෙන් දෙකට දාන්න. දැන් මේ දවස්වල මම යනවා account එකක් design කරගෙන යනවා. හරිද? මෙන්න මේක තමයි procedure එක. මෙන්න මේම කරා. හරි? ඒවා කරපු ළමයි ඉන්නවා. දැන් සමහරක් ළමයි මට ඔය ඔයාලට මම පෙන්නන්නම්. හරිද? මේ ඉස්සරහට යද්දි මේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා line follow robot නෙමෙයි ඇත්තටම ඉස්සරහට යද්දි දැන් අන්තිමට තියෙනවනේ මෙන්න මේක. This tiny robot mouse can finish this maze in just 6 seconds. හරි දැන් මේක තමයි line follow robot දැන් කල් පැනලා තියෙන්නේ. මේක තමයි දැන් අලුත් මේක. කියන්නේ මේස් එකක් දෙනවා. මේස් එකක් කියන්නේ මොකද්ද නිකන් වංකගිරියක්ද මොකද්ද? පසල් එකක් නෙමෙයිනේ. මේස් එකක් කියන්නේ මොකද්ද? හරි මේස් එකක් කියන්නේ ඕම එකක්. හරි සිංහල වචනේ මට එන්නේ නැහැ. වංකගිරියක්ද වෙන්නේ නැති. හරි. එතකොට මේ අපි දෙන තැන ඉඳලා මේක යන්න ඕනේ එතනට. හරි? දැන් ඉතින් මේක එන අමාරු වැඩක්. Every year around the world, people compete in the oldest robotics race. හරි? දැන් පේනවනේ මේ The goal is simple. Get to the end of the maze as fast as possible. Person who came second. දොර මේකේ ටාස්ක් එක තමයි ඔය දෙන මේස් එක ඇතුලේ වේගයෙන් යන්න ඕනේ දීලා තියෙන තැනට. ඒතර ඊට අමතරව මෙයාලා පොඩි කාලයක් දෙනවා වාට ඒක ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ ඕක එකපාරට යන්න බෑ. හරිද? ඕකේ තියෙනවා මේ ඕක ටෙස්ට් කරගෙන යන්න ඕනේ ඉස්සෙල්ලා. කියන්නේ පොඩි ටයිම් එකක් විනාඩි 5ක්වත් යනවා ඕක මේ හොයාගන්න. ඊට පස්සේ ආරම්භක තැන ඉඳලා ෆිනිෂ් ලයින් එකට ෆාස්ටස් එන වැඩිම වේගෙන් යන්න වැඩි වේගෙන් අඩුම කාලෙකින් යන එක න අඩුම කාලෙකින් යන්න නම් වේගය වැඩිම වෙන්න ඕනේ කියන එකම නෑ ඇත්තටම. Lost by 20 milliseconds. But competition has grown fierce. When somebody saw my design, they said, "You're crazy." Why is there so much tension? What's riding on it? හරි දැන් ඔයාලා ඕකේ දැක්කද මේ චූට්ටක් මේක ගන්න පුළුවන් එක් දන්න එහාට. Grown fierce. When somebody saw my design, they said, "You're crazy." දැන් ඔන්න ඕකේ බලන්න ඕකේ මේ එක තැනකදී මේ අර කෙලින්ම යනවා මේ හරි නැදි. ඔය මෙතන ඉඳන් කෙලින්ම යනවා බලන්න. හරිද? දැන් අපි එහෙම ඔක හැදුවොත් අපි යන්නේ නිකන් වැනි යන්නේ. හරිද? හරහට ගියා උඩට ගියා ආය හරහට ගියා උඩට ගියා එල් හැඩයට යන්නේ. මේක වන් ෂොට් පිදිනවා කලින්. Why is there so much දැන් ඔප්ටිමයිස් කරලා තියෙන්නේ කෝඩ් එක. tension? What's riding on it? Honor? Honor. We're just bad. If you have a shred of competition. 9 centimeters across. And in 2009, the half-size micromouse category was introduced, with mice smaller than 12.5 centimeters per side and paths just 9 centimeters across. The final layout of the maze is only revealed at the start of each competition, after which competitors are not allowed to change the code in their හරි. එතකොට ඒක දෙන්නේ සාමාන්‍ය මේස් එකේ පටන් ගන්න වෙලාවෙත් දෙන්නේ. හරි. mice. 小峰さんがおっしゃっていた宇宙人枠とはこのことか。上位争いは苛烈です。Though it's important to remember that with only a few infrared sensors for eyes, the view from inside the maze is a lot less clear than what we see from above. Still, you can solve a maze with your eyes closed. If you just put one hand along one wall, you will eventually reach the end of most common. හරි. එතකොට මේ දැන් ওই රොබෝ එක ඉස්සෙල්ලා ඉතින් හොයා ගන්න ඕනේ හරිම පාත් එක. ඊට පස්සේ කෝඩින් වලින් තමයි ඔප්ටිමයිස්ම පාත් එක ගන්නෙ. හරි? ඒ කියන්නේ මේ
ටෙස්ටිං. හරි දැන් ඔයාලට මේස් එකේ මේ يعني වේගෙන්ම යන්න ඕනේ නැහැ. ඕකේ ස්ට්‍රැටජිස් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉංජිනේරින් ළමයින්ට ඔය දීලා තියෙන එකක් හරි. දැන් අපේ රටවල වල තින් ඔය ඕක දැන් AI වලින් කෝඩින් කරලා හදුවට වැඩක් නැහැ ඉතින්. කමක් නැහැ. හරි. දැන් ඔය හැම එකකින්ම කරන්නේ ඉංජිනේරින් ළමයින්ගේ thinking patterns හදන එක තමයි කරන්නේ. දැන් මොකද ඔයාලා ගත්තොත් දැන් ඔයාලා කැම්පස් එකේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරත් මොන දේ කරත් ලෝකේ අද වෙනකොට ඒවා මෙහෙම කරද්දි හදන්න පුළුවන්. අයිඩියා එකක් එන එක හෙට වෙද්දි චයිනාවල ඩිවලොප් කරලා හදන්න පුළුවන් ලෙවල් එකට තියෙන. දැන් තාම එහෙම ඩිවලොප් වෙවි යන ලෙවල් එකකට තියෙන ඔය සෙල්ෆ් ඩ්‍රයිවිං කාර්නේ. තාම ඒකේ හරියට ඒක හදලා නැහැ. ඒ කියන්නේ ඇයි ඒක තාම හරියටම ඔප්ටිමයිස් කරලා දාන්න විදියක් නැහැ. එරර්ස් තියෙනවා. සමහරක් වෙලාවට ඇක්සිඩන්ට් එකක් වුණාම වාහනේ දොරවල් ඔක්කොම ලොක් කරගන්නවා. පැසෙන්ජර්ස්ලා ඇතුළේ ඉද්දි පිච්චෙනවා. සමහරක් වෙලාවට වාහන හප්පනවා. ඔයා දැකලා ඇති. ඉස්සරහින් ඇක්සිඩන්ට් එකක් වෙන එක නවත්තන්න ගියොත් සමහරට පිටිපස්සෙන් එන වාහනේ හැප්පෙන්න පුළුවන්. හරි එක සෙල්ෆ් ඩ්‍රයිවිං කාර් එක එහෙම එකක් වෙලා තිබ්බා. ඒ කියන්නේ මේ චයිනාවල ඒ වගේ එකක් වෙලා තිබ්බා. ඒ කියන්නේ ඉස්සරහින් එන ඇක්සිඩන්ට් එක නවත්තන්න බ්‍රේක් ගැහුවාම මේ පැත්තෙන් එන බයික් එක්ක වදිනවා. ඒ වගේ. හරි. නමුත් මිනිස්සයන්ට සාපේක්ෂව ඇක්සිඩන්ට් අඩුයි. හැබැයි තාම සෙල්ෆ් ඩ්‍රයිවිං කා තාම ලෝකේ මේ තියෙනවා. නමුත් ඒක 100%ක් සිකියුර්ද කියලා කියන්න බෑ. හරි ඒවා තාම ටෙස්ටිං ලෙවල් එක කියන්නේ. ඒතොර ඒවට තියෙනවා එක එක ටෙක්නොලොජි තියෙනවා. දැන් මේ ඉංජිනේරින් ළමයින්ට මේවා උගන්වන්නේ කොහොමද මේකක් හිතන්නේ වෙනස් විදිහට හිතන්නේ කොහොමද මේක අලුතෙන් වැඩි දියුණු කරන්නේ කොහොමද ඉම්ප්‍රූව් කරන්නේ කොහොමද අලුත් ඉනෝවේෂන්ස් ගේන්නේ කොහොමද ඒව තමයි ඔයාලට ඕනේ ඒකට තමයි සැලරි එකක් මේ ගෙවන්නේ නැත්තම් ඉතින් ඔය මොකක් හරි ඩිග්‍රියක් කරන් මොකක් හරි ජොබ් එකකට ගියොත් ඔයාලට සාමාන්‍ය ගාන තමයි හම්බෙන්නේ දැන් ඒකනේ ගොඩක් අය කියන්නේ අයියෝ වැඩක් නැහැ අපි ඩිග්‍රියකුත් තියනවා රුපියල් 30000යි හම්බෙන්නේ ඩිග්‍රියක් තියනවා රුපියල් 70000යි හම්බෙන්නේ ඩිග්‍රිය කියන එක තියෙන්න ඕනේ ඉතින් එහෙම තිබ්බට දෙන්නේ නැහැ. ඔයාලා එම් ප්‍රොජෙක්ට්ස් කරන්න ඕන ඉංජිනේරින් ළමයි විශේෂයෙන්. හරි? එහෙනම් මතකතුව මහන්සි වෙන්න. ඔයාලා මහන්සි වුණොත් රිසල්ට්ස් තිබේ. දැන් කැම්පස් පටන් ගන්නවා සමහරක් අයට නොවැම්බර් මේ ලබන සතියේ පටන් ගන්නවා මොරටුව. සමහර අයට දැන් පටන් ගන්න තියෙන්නේ. හරි? ටික ටික කරගෙන යන්න. එකපාර ප්‍රාතිහාර්ය පාන්න බෑනේ. චුට්ට කරන් යන්න. අප් කවුන්ටර් ඩිසයින් ඩවුන් කවුන්ටර් ඩිසයින් කොහොමද දෙකම එකතු කරන්නේ ඊට පස්සේ ඩිජිටල් ක්ලොක් එකක් හදන්නේ කොහොමද හරි මීට කරගෙන යන්න මේ ටික හරි මේ එතනින් පස්සේ වගේ ඔක්කොම තියෙන්නේ මේ සිමියුලේෂන් ඩිසයින් තියෙන්නේ හරි මම ඔයාලට ඒක මේ පුෂ් කරන්නේ හાર્ඩ්වෙයාර් හදන්න කියලා පුළුවන් අය නිකන් අරන් බලන්න දොර අපි ඉස්සරහදී වීඩියෝස් පෙන්නන්නම් ඒ අදාළ පාඩම් වලදී දැන් මේකෙදි මම මේ කියන්නේ නැහැ හරිද තව විනාඩි 10න් ඉවරයි 10න් ඉවරයි හරිද මම විනාඩි 45ක් ගන්න ගියේ. ඒතර දැන් මෙතන මේ වගේ තමයි අර මේස් එක තියෙන්නේ හරි. ඔය වගේ මේස් එක තියෙනවා ඉතින් හරි. මේකට යන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. මේ මේස් එකේ යන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා හරි. යන්න පුළුවන් තැන් කීපයක්ම තියෙනවා. එතකොට මේක තිබ්බට පස්සේ රොබෝට පුළුවන් වෙන්න ඕනේ මේක දුර පොඩි කාලයක් දෙනවා යාලා ගිහිල්ලා හොයාගන්න. එයා මෙහෙම යනවා. අපි මෙහෙම ගිහිල්ලා අපි නිකන් මේ වගේ තැනක වහමුකෝ මෙහෙම. හරි. ඔහොම ගියාට පස්සේ මෙතන වහලා තියෙන්නේ. වැහුවට පස්සේ යන්න බෑනේ. යා ඒ පාත් එක එන්න වෙනවා. මේ කොහෙවත් යන්න බෑ සෙන්සර්ස් වලින් ගන්න පුළුවන්. එතකොට යා ඒ පාත් එක ඔයාලට මතකද අපි ලිස්ට් කියලා වගේ එකක් හදාගත්තා. මේකේ කොටු ගාන මෙයාලා දෙනවා. හරි. 100 වැඩි කිරීම 100 වගේද කියලා දෙනවා. මේ කොටුවක සයිස් එක ස්පෙસિෆික් සයිස් එකක් තියෙන්නේ. ඒතර එයා දන්නවා මෙන්න මේ පාත් එකේ යන්න බෑ. ඒක එයා ඒ ලිස්ට් එකක් වගේ හදාගෙන ඒකේ අප්ඩේට් කරගන්නවා 100 වැඩි කිරීම 100. අපි නිකන් දැනට ගමුකෝ මේ ඔය විදිහ එකක්. එයා අප්ඩේට් කරගන්නවා මේ සෙට් එකේ යන්න බෑ කියලා. ඒතර එයා ජීවිතේට යන්නේ නැහැ. අපිට උඩින් බැලුවම් පේනවා මූට මේක යන්න බෑ කියලා. නමුත් අපිත් මේක ඇතුලේ හිටියොත් අපිට තේරෙන්නේ නැහැ මේක ඇතුලේ ගිහිල්ලා අතරමං වෙලා ඉද්දි ආය මේක යන්න පුළුවන්. අපි කෝඩ් එක දාගන්නවා මේක යන්නේ නැහැ. ඒතර මෙයා මෙහෙම යනවා. කොයි වෙලේ හරි ඔහොම ගිහිල්ලා හරි කොහොම හරි ගිහිල්ලා ආයෙ මෙහෙම ඇවිල්ලා හරි ඌට හරි තැනට යා ගන්න පුළුවන් හරි ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා දැන් එතකොට එයා දන්නවා මේකේ මෙතන තමයි යන්න ඕන තැන මෙතන තමයි ස්ටාර්ටින් පොසිෂන් එක එයා මේක ඇතුලේ ගිහිල්ලා බැලුව නිසා එයාට මැප් කරගන්න පුළුවන් මේකේ ගියපු නැති දැන් බෑ සාමාන්‍යයෙන් එයාට ගියපු පාත් එක මැප් කරගන්න පුළුවන් අපි හිතමු මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න ඕනේ නෑනේ මෙහෙම ගියා මෙහෙම ආවනේ ඔය රූට් එකේ යන්න ඕනේ
සමහරට තව රූට් එකක් තියෙන්න පුළුවන්. මෙතනිනුත් තිබ්බ කියලා දන්නවා. තව රූට් එකක් තියෙන්න පුළුවන්. ඒතර එයාට කෙටිම කාලෙකින් මෙතන යන්න ඕන නම් එයා මේකේ ගොඩාක් වෙලා ගිහිල්ලා තිබ්බනම් එයාට මේ පාත් දෙකම සොලියුෂන්ස් විදිහට පේනවා. ඒක කෝඩ් එකෙන් තමයි ගන්න. හරි. ඒ කෝඩ් එකෙන් හොයලා ගන්න ඕනේ. මේකට වෙනම ඇල්ගොරිතම්ස් තියෙනවා. හරි. වෙනම ඇල්ගොරිතම්ස් තියෙනවා මේකට. ඒක ඔයාලට හිතෙන්නේ නැහැ. ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒතර වෙනම ඇල්ගොරිතම්ස් තියෙනවා. ඒ ඇල්ගොරිතම්ස් යූස් කරලා මේකේ කෙටිම පාත් එක හොයාගන්න පුළුවන්. දැන් ඒතර ගොඩක් වෙලාවට මේකේ කලින් කරන කට්ටිය කරේ මේ රතු පාට විදිහටම යනවා. ඔහොම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, ඔහොම ගියා. පුළුවන් තරම් ස්පීඩ් යනවා. හරි. එතකොට මෙතන එන්න පුළුවන්. හැබැයි දැන් කට්ටියක් කල්පනා කරා ඔකට වෙලා යනවනේ කොච්චර ස්පීඩ් ගියා ෂාප් ඇන්ගල්ස් ගන්න එපා. ඒතර කට්ටියක් කල්පනා කරා එහෙම ඕනේ නැහැ. දැන් මේක දන්නවනම් ඇන්ගල් එක මේකේ හැඩේ සයිස් එකක් දන්නවනම් දැන් ආයේ මෙහෙට යන්න ඕනේ නැහැ. කෙලින්ම මෙහෙම ගියා. මෙතනම ගිහිල්ලා හැරෙන්නේ නැහැ. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. හරි? කියන්නේ ඒක පෙන්වන්නේ කොහොමද? අලුත් පාටක් තියෙනවා. හරි? මෙහෙම ගියා මේ. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. ඒතර අලුත් අදහසක් ඒක. අර විදිහටම යන්න ඕනේ නැහැ. කෙලින්ම ඇන්ගල්ස් ගන්න නැතුව ටක් 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 ගාලා යනවා දැක්කද? සිං ගාලා ගන්නවා. හරි? එතකොට අලුත් අදහස්. හරි? දැන් අපි එහෙම හැදුවා නම් අපේ හදනේවට ඕම ඉතින් ඕම හදන්න වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඔප්ටිමයිස් කරන්න ඕනේ, කෝඩ් ලියන්න ඕනේ, රිසර්ච් කරන්න ඕනේ. ඉතින් ඕක ලංකාව වගේ රටක ටිකක් අමාරුයි කරන්න. කැම්පස් එකේ වැඩත් එක්ක ඕක කරන්න බෑ. හරි? ඉතින් ඒකයි අර දැන් අපි මේ වගේ කෝස් එකක් පටන් ගත්තේ ආෆ්ටර් A level ඉවර වෙච්ච ගමන්ම. කියන්නේ A level ඉවර වෙච්ච ගමන්ම වගේ ඇත්තටම ඔයාලා පටන් ගත්තා නම් මේ ඔයාලට ලොකු කාලයක් තියෙනවා මේ වැඩේ රිසර්ච් ලෙවල් එකට කරන්න. මං කියන්නේ මේවා හරි. දැන් බය වෙන්න එපා. ඔයාලා මාස 5ක් කරා කියන්නේ හොඳයි. තව මාස 4ක් කරගත්තාම හරි. ඊට පස්සේ එම්බෙඩඩ් එක හිමීට කරගන්න ෆස්ට් ඉවරලා වගේ. දැන් ෆස්ට් එක ඉද්දි කරන්න එපා ඒක. මේ එතකොට හරි. අදර කීප දෙනෙක් අහලා තියෙනවා පළවෙනි එකේ වීඩියෝස් ගන්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් එයාලා මේ ආෆ්ටර් A level ළමයි දන්නේ නැහැ. එයාලට අලුත් කෝස් එකක් පටන් ගන්නවා next month. එතකොට ඔයාලගේ කට්ටියව දැනුවත් කරන්න. මොකද මේ දැන් ඉන්න අය හරි. A level මේ පාර ඉවර වෙච්ච ගමන් next month පටන් ගන්නවා Python course එකයි robotics එකයි. හරි. එතකොට pre engineering පටන් ගන්නෙ කොහොමත් ඊළඟ මේ ඒ කියන්නේ ඒවා එනකන් ඉන්න ඕනේ නැහැ. මේක කරන්න පුළුවන්. හරිද? ඕන කෙනෙක්ට පුළුවන් after A level කැමැත්තක් තියන අය. ඔයාලගේ මල්ලිලා නංගිලා ඉන්නව නම් කියන්න අපි group එකක් හදලා දාන්නම්. ඒකට ඇඩ් වෙන්න කියන්න. ඔයාලත් ඒකට ඇවිල්ලා ඇඩ් වෙන්න ඕනේ නැහැ. හරිද? මේ එයාලට යවන්න මෙන්න මෙහෙම එකක් බලන්න ගිහිල්ලා කියලා. මොකද එයාලට ටයිම් එක තියෙනවා. ටිකක් වැඩිපුර ප්‍රොජෙක්ට්ස් කීපයක් කරන්න ඕනේ. මේ ඒතර ඉංජිනේරින් ඕනේ නැහැ. හරි? ඕන කෙනෙක්ට පුළුවන් මේ වැඩ කරන්න. ඔයාලට දැන් තේරෙනවනේ මේක ඕන කෙනෙක්ට පුළුවන්. හරි? මේ තාක්ෂණික පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්නවා නම් ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. මේ ඒව කරොත් එයාට ලේසි. දැන් මගේ අදහස තමයි ඔයාලා දැන් ඉතින් මේ මේකේ මොන හරි කරන්න පටන් ගන්න ඕනේ. හරි? දැන් මේ ටිකත් කළේ ඉවරනට පස්සේ ආඩිනෝ වලින් හරි කමක් නැහැ ප්‍රොජෙක්ට්ස් කරලා විකුණන්න. නැත්තම් පොඩි දෙවල් කරන්න. හරි? ඒතර කැම්පස් එකේදීම අපි ඒකට වෙනම බලමු මේ පාර මේක ඉවර වුණාට පස්සේ මම ඔයාලට ගයිඩ් කරන්නම්. අපි ඩයිස් කියලා ඉන්ස්ටිටියුට් එකකුත් පටන් ගත්තා. දැන් අපි ඉස්සරහට එහෙම ඒවා කරනවා. අපි ඩිවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේම හොඳ ළමයි ඉන්නවනේ. අපිම ප්‍රොඩක්ට් ඩිවලොප් කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඩයිස් කියන එක through. හරි? එතකොට මේ හොඳට වැට්ටික් කරොත් අපි ඔයාලට හරි මේකේ එකයි අපි දැම්මේ. හරි? Dynamis Institute of Computing and Engineering. තර අපේ ස්ලෝගන් inspire create elevate. හරි? ඉන්ස්පයර් වෙන්න ඕන. ඔයාලා හදන්න ඕනේ. එක එලිවේට් කරන්න ඕනේ. හරි? එතකොට දැන් මේක යටතේ ඔයාලගේ ඉස්සරහට අපි සපෝට් කරනවා. හරිද? ඊට පස්සේ අපේ ඉන්න කමියුනිටි එකත් එක්ක ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයත් එක්ක ජොයින් කරනවා. දැන් ඒ වැඩ ටික ඉදිරියේදී කරනවා. හරිද? ඔයාලා වර්ක්ෂොප්ස් වලට ආව අය ඊට පස්සේ කෝසස් කම්ප්ලීට් කරපු අය අපි වෙනම ගෲප් එකකට දානවා DICE 360 කියන එක. ඒකට ජොයින් වෙලා ඉන්න. ඒතර මේකත් එක්ක නොලෙජ් ෂෙයාරින් යන්න, ඒවත් එක්ක කරන්න. හරිද? ප්‍රොජෙක්ට්ස් කරන්න. එතකොට එයාලා අපි ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඉතින් ඒ වගේ මේක ඉවර වෙන්නේ නැහැ සර්ටිෆිකේට් ලෙවල් එකෙන් පස්සේ. ඉතින් ඔයාලා දිගට මේක යන්න. හරිද? අලුත් එකක් අපි මොඩියුල් එකක් හරි දැම්මොත් පරණ අයට ඒක අපි අප්ඩේට් එකක් දෙනවා. මෙන්න මේක දැම්මා. ඔයාලට මේක බලන්න පුළුවන් කියලා. මේ ඒ නිසා ඒ වැඩ ටික කරන්න. ඒතර අපි හෙට පටන් ගන්නවා මේකේ කොටස. හෙට කට්ටියට ලෙක්චර් එකට එන්න පුළුවන් ෆ්‍රී. ඊට පස්සේ පේමන්ට්ස් කරලා ඔයාලා බලන්න
මේ මාසේ කොහොමද ලෙක්චර්ස් 4ක් කරනවා. හෙට එකයි තව 3ක් කරනවා. හරිද? එතකොට ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එක මේ මාසේ පටන් ගත්තා. අද නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබ්‍රුවරි. වෙද්දි ඉවරයි. හරි? එතකොට මේකේ නම් එහෙම ලොකුවට හાર્ඩ්වෙයාර් පාර්ට් නැති නිසා ඔයාලට ඩිසයිනින් තමයි තියෙන සිමියුලේෂන්ස් කරන්න. හાર્ඩ්වෙයාර් එකක් බලමු. පුළුවන් වුණොත් හදන්න. ඒක එච්චර මං පුෂ් කරන්නේ නැහැ කැම්පස් පටන් ගන්න තියෙන නිසා. හැබැයි 4 bit ඇඩර් එකයි අර ටික හදන්න ඕනේ. හරිද? එතකොට දැන් මම ඔයාලට මේක පෙන්වන්න යන්නේ. දැන් ඔයාලටත් මම එව්වා. ඔයාලා දැක්කත් දන්නේ නැහැ. දැන් අපි කියලා දුන්නේ 4 bit ඇඩර් එකයි සබ්ට්‍රැක්ට් එකයි හදන්නනේ. මං කියන්නේ ඒකයි. හරිද? එකතු කිරීම සහ අඩු කිරීම හදන්න තමයි අපි කියලා දුන්නේ. ඒතකොට අපි ඒක දවස් දෙකක් විතර අරගෙන කියලා දුන්නේ. එකතු කිරීම හදන්නේ කොහොමද? ඒකෙන්ම අඩු කිරීම කරන්න පුළුවන්ද? ඒ දෙක එකතු කරන්නේ කොහොමද? හරි? සර්කිට්ස් කෑලි අඩු කරේ කොහොමද? ඒක දඩාර තියරි සෙට් එකක්. හරි? ඊට පස්සේ ළමයෙක් හිතලා ඕකෙන්ම ಗುಣ කිරීම කරන්න බැයිද කියලා. හදලා තිබ්බා. ඒ සර්කිට් එක මම දැම්මා. දැක්කයි අත උස්සන්න බලන්න. දැක්කේ නෑ. හරි. ඒක හොඳයි. හැබැයි දිග වැඩි. IC තිබ්බ 63ක්. IC 63ක්. අපි ඇඩර් සබ්ට්‍රැක්ටර් සර්කිට් එක හැදුවේ IC උපරිම 4යි හෝ 5යිනේ ගියේ. එයා මල්ටිප්ලෙක්ස් කරන්න හදලා තිබ්බා සෝරි මල්ටිප්ලයි එකක් ගුණ කිරීම හදලා තිබ්බා IC 63ක්. එච්චර ඕනේ නැහැ. මං ඊට පස්සේ යාට කිව්වා මෙහෙමයි හදන්නේ. නමුත් හොඳයි ඒක. ඊට පස්සේ එයා බෙදීමත් හදලා තිබ්බා. මම එකතු කිරීම අඩු කිරීම විතරයි කරේ. ඇත්තටම ගුණ කිරීම බෙදීමුත් තියෙනවා. හරි? ඊට පස්සේ මං ඔයාලට කම්පැරේටර් එක දැම්ම කොහොමද කම්පෙයාර් කරන්නේ නම්බර්ස් දෙකක්. ඒ තියරි එක වෙනස්. ඒක අර එකතු කිරීම අඩු කිරීම තියරි එකෙන් ගිහිල්ලා ජීවිතයට හදන්න බෑ ඒක. කාන මැප් ගහලා හදන්න බෑ. K මැප් ගහලා හදන්න බෑ. ඉන්පුට්ස් ගාන වැඩි. ඉන්පුට්ස් ගාන වැඩි වුණොත් K මැප් වලින් යන්න බෑ හිර වෙනවා. අන්න අපි ඉගෙනගත්ත ඉංජිනේරින්ග් තියරි ඇප්ලයි කරන්න බැරි තැනක් කියනවා. එතකොට කොහොමද ඒක බයිපාස් කරලා යන්නේ? අන්න එන අලුත් තියරි එකක් තියෙනවා. හරි? ඒතකොට ඒක ඔයාලට මම එතන උගන්ලා තියෙනවා. ඒක බලන්න මේ හැම එකක්ම වැදගත්. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් robotics and electronic engineering කියලා දෙනවා එන්න ඩිප්ලෝමා දෙක ඩිප්ලෝමාක් දාන තියෙන දානවා. Arduino කරන්නේ. හරි? ඒක තේරුමක් නැහැ. මොකද කොහෙවත් ඔයාලා ඉලෙක්ට්‍රොනික ඉංජිනේර් කෙනෙක්ගේ මේ බාන්න ජොබ් මේකේ ඔය තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඉල්ලලා තියෙනවද කියලා Arduino පුළුවන් කවුරු හරි එහෙම කොහෙවත් ඉල්ලලා නැහැ. හරි? සාමාන්‍යයෙන් කෙලින්ම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික එම්බෙඩඩ් සිස්ටම් ඔයාලට ඇනලයිස් කරන්න පුළුවන්ද PCB ඩිසයිනින් අලුත් සොෆ්ට්වෙයාර් එකකට පටස් ගාලා ෆාස්ට් ලර්නර් කෙනෙක්ද ඉගෙන ගන්න පුළුවන්ද ටීම් වර්ක් කරන්න පුළුවන්ද ඒව අහලා තියෙන්නේ. හරි? මම මේක ත්‍රූ ඔයාලට පෙන්නලා තියෙනවා. ඉස්සරහට මම පෙන්නන්නම්. සාමාන්‍ය වෙන රටක ඔයාලා හොඳට කරලා ගියොත් එහෙම ලක්ෂ 20න් විතර පටන් ගන්න මේ එම්බෙඩඩ් සිස්ටම් ඉංජිනේර් කෙනෙක් ඉලෙක්ට්‍රොනික ඉංජිනේර් කෙනෙක්ගේ සැලරිස්. හරි? එහෙම නැත්නම් තමාගේම ප්‍රොඩක්ට් එකක් හැදුවත් හොයන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පොඩ්ඩක් ඒ වගේ තැනක් ගිහලා ඉස්සලා වැඩ කරලා ඉන්න ඕනේ. එතන තමයි අපි යන්න හදන්නේ. හරි? ඉස්සරහට අපි ඒ වගේ තැනකට තමයි මේක ගෙනියන්නේ. හරි? ඒක ඉන්ස්ටිටියුට් එකක් දැම්ම එහෙම. ඒතර අපි රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් විදියට ඉස්සරහට රිසර්ච් කරනවා, ප්‍රොඩක්ට්ස් මේක ලොන්ච් කරනවා. මොකද ඔයාලට සමහරට ප්‍රොඩක්ට් එකක් එකපාර දාන්න බෑනේ එළියට. ඒ වැට්ටික් කරනවා. එහෙනම් හොඳ ළමයි අපේ ඉන්නවා එහෙම සෙට් එකක් ඉන්නවා. හරිද? අපේ බර ගානක් ඉන්නවා. එක බැච් එක කොහමත් 10ක්වත් අපේ සුපිරි ඩයල් ඉන්නවා. ඒකිනුත් ක්‍රීම් එකම වගේ 4ක් 5ක් ඉන්නවා. ඉතින් එහෙම ගත්තොත් දැන් 30ක් විතර ආසන්න ගානක් ඉන්නවා සුපිරිම් බුලට්ස්. හරි? ඒ නිසා මේ ඔයාලත් ඒකට එකතු වෙනවා. ඒකට හොඳ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්. හොඳ ඩිසයින්ස් කරන්න පුළුවන්. මේ අමතර ආදායමක් ගන්න පුළුවන්. ආදායම් පස්සේ ෆෝකස් කරන්න දැන් ෆෝකස් කරන්න එපා. ඉතින් හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද ඉංජිනේරින් ඩිසයින් එකක් කරන්න ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. ආඩිනෝ ප්‍රොජෙක්ට්ස් එහෙම අවුලක් නැහැ. නිකන් ගත්ත ආඩිනෝ බෝඩ් එක ගෙවුවා සෙන්සර්ස් ටික ගෙවුවා වැඩ කරා නම් බඩු හරි. හැබැයි ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට යද්දි එහෙම බෑ. ඒකේ සේෆ්ටි ෆීචර්ස් පවා ඕනේ. හරි? දැන් අපිට ඕන නම් කාර් එකක් ගහන්න වෙයි ආඩිනෝ බෝඩ් එකක් දාලා. එතකොට එයා වෙන රටවල් වලින් ෆේල්. ඒ හැම එකේම ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරන්න ඕනේ. ඇයි මේක දැම්මේ මෙහෙම කොහොමද? හරි. ඒවා ඔයාලා ආඩිනෝ වලින් ඉගෙන ගන්න බෑ. දැන් ලයින් ෆලෝ රොබෝ හැදුවා ගියා. ඒක ඕකේ. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවානේ. කෝඩ් කරන්න ඉගෙන ගන්නවා. රොබෝ කෙනෙක් හදලා යනවා මරු ඒක හදපු ගමන් යන්නේ නැහැ. ඊට පස්සේ ඇනලයිස් කරන්න ඉගෙන ගන්නවා. මේක ඉර එක කොහෙද කියලා හොයන්න ඉගෙන ගන්නවා. ඒවා තමයි වැදගත්. හරි? එහෙනම් ඔයාලා හෙට එන්න අපි හෙට බලමු මේකේ පාඩමක් පටන් ගමු. දැන් මොකද මම මේක එක්ස්ප්ලেইন කරන්න ගියේ මොකක්ද මේකේ වෙන්නේ කියන එක. අතන ඔයාලට PDF එක දාන්නම් මේක ඉස්සරහට මොනවද කරන්න කියලා. වැදගත් ලෙසන්ස් 16ක් කරනවා. හරි? 16ට වඩා වැඩි වෙයි.
20ක් විතර වෙයි. මම එහෙම වුණොත් ඒ අමතර ඒවා ටිකත් ඒ මාස ඇතුළටම දාලා දෙනවා ඔයාලට. නැත්තම් මාස 5ක් කරන්න තිබ්බ මට එහෙම ඕනේ නැහැ. ඔයාලා කොහොම හරි වැඩේ කරන්න මම කැමති කැම්පස් වල නැත්තම් ඕපන් යුනිවර්සිටිස්, ප්‍රයිවට් යුනිවර්සිටිස් වල හොඳම ස්ටුඩන්ට්ලා මගේ වෙනවට. හරි? දැන් එහෙම ළමයි ගොඩක් කතා කරන්නේ. ගියපුවාම ඔයා ප්‍රී ඉන්ජිනියරින් කරාද? ඔක ආදී රුවන් සර්ගේ. මරුනේ. ඔයා එම්බෙඩඩ් උත් කියාද? ඔය ගියා. ඊට පස්සේ රොබොටික්ස් උත් කරා. එතකොට ප්‍රොජෙක්ට්ස් කරන්නේ මේ එකතු වෙනවා. නොලෙජ් ෂෙයා කරගන්න ලේසි. හරි? හැම කැම්පස් එකේම යාළුවෝ හිටියා නම් හොඳයි. මම පෙරදිනේ තියෙනවා, මොරටුවේ තියෙනවා, KDU ත් තියෙනවා, ස්ලිට් එකෙත් තියෙනවා. හරි? සීනෙක් එකෙත් තියෙනවා. හරි? SLTC එකෙත් තියෙනවා. හරි? එන සෙට් එකක් ඉන්නවා. તો මරුනේ. ඒතර එයාලගෙන් අහන්න පුළුවන් ඔයාලා මොකද්ද මේ දවස්වල කරන ප්‍රොජෙක්ට් එක? මචං මරුනේ. කොහොමද ඔයා ඒක හිතුවේ? මම මෙහෙම හිතුවේ. මරු නේද? ඒතර මේ ප්‍රොජෙක්ට්ස් වල ඔයාට හදන්න වෙලා නැහනේ. ඔයා ඒක අහගන්න ඕනේ යාගෙන්. ඔයා කොහොමද මේක හිතුවේ? ටක් ගාලා ඊට පස්සේ එයාලගේ ගන්නේ PDF ටික. ඒතර මේ ඩිසයින් එක බලන්න. කැම්පස් වලත් එහෙමයි. ඩිසයින් සාමාන්‍යයෙන් 5ක් දුන්නොත් ඔයාගේ එක් කරලා ආතල්ලකින් එපා. 4 bit add and subtract නේ දුන්නේ. එකතු කිරීම අඩු කිරීම හැදුවා ආතල්ලේ හිටියා. එහා පැත්තේ යට දීලා තියෙනවා ගුණ කිරීම සර්කිට් එක හදන්න. අනිත් පැත්තේ යට දීලා තියෙනවා බෙදීම සර්කිට් එක. අනික් අයට කම්පැරේට් එක. ඒතර ඔය පහම බලන්න ඕනේ. ඒ පහම බලන්න ඔයාට වෙලා විතුරු වෙන්නේ මේ අපේ එක කරොත් තමයි. නැත්තම් කැම්පස් එකේදී ඔයාට හිතනවා මොන කෙහෙම්මලක්ද මේක හදාගන්නත් වෙලාව නැති කොට ආයෙ බලන්නේ කොහොමද කියලා. හැබැයි මම කැම්පස් එකේදී මේ වැඩේ කරා. මම බැලුවා ගිහිල්ලා. මචං මොකද්ද මේක කොහොමද කරන්නේ? අහලා හරි තියනවා. try කරලා නැහැ. දැන් ඔයාලට පුළුවන් ඒක අහපුවාම අයිඩියා එකක් එනවා. මරුනේ. සමහරට ඔයාලගෙන් ප්‍රොජෙක්ට් එක groups 5ක් 5 විදිහකට කරන්න පුළුවන්. අහන්න කොහොමද කරේ? අඩේ මරුනේ දේ ක්‍රමෙත් සුපිරි. ඔයා කොහොමද? දැන් ඒක තේරෙන්න ඔයා ඒක සිස්ටම් එක දන්නවනේ. ඔයා කොහොමද කරේ? මරුනේ දෙකත් හොඳයි. ඒතර ඔයාට ඔලුවට අලුත් අයිඩියාස් එනවා. ඒ ඔස්සේ තමයි අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවම හිතෙන්නේ. හරිද? සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට්ස් කියන්නේ ඒවා අලුතෙන් හිතන්න ඕනේ. දැන් මට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් එහෙම දැන් ඔය සමහර ෆයිනල් ඉයර් ළමයි කතා කරනවා. සර් මේ අපේ ප්‍රොජෙක්ට් එක මේකේ මොකද වෙන්න ඕනේ? මෙන්න මෙහෙම එකක් මම ඒ අය එකක් නෙමෙයිනේ. දැන් මම හරිනම් ඒක අරගෙන මුලින් ඉඳන් ස්ටඩි කරලා හරි ඒක බලලා සතියක් විතර ගියාට පස්සේ තමයි මටත් අදහස් එන්නේ. ළමයි එහෙම අහන්නේ. කියන්නේ කිසිම නොලෙජ් එකක් නැහැ. ඔයාලා කියන ප්‍රොජෙක්ට්ස් වලට මට උදව් කරන්න බෑ හරිද? ඒ මමත් ඒ ප්‍රොජෙක්ට් එක A to Z බලන්න ඕනේ. ඊට පස්සේ ස්ටඩි කරන්න ඕනේ. හරිද? එහෙම. ෆිල්ම් වල වගේ බෑ. හරි? හැබැයි ඔයාලාට මට වඩා හොඳ දේවල් කරන්න පුළුවන් හරියට කැම්පස් වල ගියාම. ෆන්ඩමෙන්ටල්ස් තිබ්බම වැඩේ ලේසි. හරි. එහෙනම් හෙට එන්න හෙට හවස 7:00 9 ඔක්කොම එන්න නිකන්. හරි. ඇවිල්ලා බලන්න. හරි. එතකොට ටියුස්ඩේ අපි මොනවද සර් කරන්නේ සබ්ජෙක්ට්ස් ටික. හරි. මේ සබ්ජෙක්ට් ටික මම ඔයාලට ගෲප් එකට දාන්නම්. මේ PDF එකක් තිබ්බ. ඒක මම ගෲප් එකට දාන්නම්. ෆස්ට් කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. හරි. එයාලා පොඩ්ඩක් බලන්න. නැත්තම් next month එකක් පටන් ගන්නවා. ඕන්න ඒකට යන්නත් පුළුවන් ආෆ්ටර් A level ළමයි. හදිස්සි නම් කලින් ටික බලන්න පුළුවන් ඔයාලට. කලින් ටික මාස 5ක් තියෙන ටට්ටක් ගාලා බලන්න පුළුවන්. ඒතර මාස 5 ටික ඕනනම් මාස 3න් ඉවර කරගන්නත් පුළුවන්. හරිද? එතකොට මේ කාට හරි ජොයින් වෙන්න ඕන නම් ෆෝන් නම්බර්ස් මෙන්න මේ ෆෝන් නම්බර්ස්. හරි. අනික් අය ලීව් වෙන්න මේ ඒතර අපි ගෲප්ස් වල දාන්නම් ඔයාලට PDF එක මොනවද කරන්න කියලා ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් එකේ. ඒ දාලා තියෙන එකෙන් 90ක් විතර කරනවා. එකක් දෙයක් එහෙම වෙන්න පුළුවන්. මොකද මම කියන්නේ 16යි ලෙක්චර්ස් 20ක් විතර කරනවා. හරි. කොහොමද 16ට වඩා වැඩි වෙනවා. 16ට නම් කියන්නේ මාසෙට 4 ගානේ ගියාට ඊට වඩා කරන්න වෙනවා. මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp කෝල් එකක් දුන්නා නම් හොඳයි. මොන හරි ස්පෙෂල් එකක් තියෙනවනේ එයාලා මට දන්නවයි හරි. 0.72 345යි 40යි 78 නැත්නම් 40යි 83. ඒක හරි නේද? හරි. ওই ටික තමයි නම්බර්ස් ටික. හරි. ওই දෙකෙන් එකට කෝල් එකක් දෙන්න. හරි. 0.72යි 3.45යි 40යි 78 නැත්නම් 40යි 83. හරිනේ මේ විස්තර අහගන්න පරණ වීඩියෝස් බලන්න පුළුවන්. එහෙම එයාලට ඒ ටික පුළුවන් නම් මේකට එන්නත් පුළුවන්. නමුත් මගේ අදහස තමයි මොකුත් නැති වෙනවා දැන් එකපාරට මේකට පැන්නොත්. ඔයාලා දැන් අපේ ෆ්ලෝ එක දන්නෙත් නැහැ. ඒක තින්කින් පැටර්න් එකක් නැති නිසා කලින් ටික බලලා මේක කරා නම් හොඳයි. මොකද ඒක ලයිෆ් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකක් නිසා. ඔයාලට එහෙම ආවොත් තමයි ප්‍රොජෙක්ට්ස් කරන්න හිතෙන්නේ. මේ බ්‍රේන් එක හැදෙන්නේ බ්‍රේන් ස්ට්‍රක්චර් එක. හරි?
මේ දැන් එකපාරට මැදින් පැනලා ගියොත් හරියන්නේ නැති නිසා. හරි. එහෙනම් හරි හෙට එහෙනම් 7:00ට එන්න ඔක්කොටම එන්න පුළුවන්. එතකොට හෙට අපි ඩිසයින් එකක් කරන්න ෆ්ලිප් ෆ්ලොප්ස් තියරි ඉගෙන ගන්න පුළුවන්. ඩිසයින් එකක් කරන්න තව දවසක් දෙකක් යන්න වෙනවා. හරි. හරි. එහෙනම් හරි. ටටා බයි චෙරියෝ හෙට හම්බෙමු. වැඩේට හරි වැඩි විස්තර ගෲප් එක ඔස්සේ දැනුවත් කරනවා. අවශ්‍ය මේ නම්බරයට කෝල් එකක් දෙන්න. එහෙනම් හරි. හෙට හම්බෙමු. අලුත් මාසෙම වැඩේ පටන් ගන්න යන්න.